චරිත්මා සිනලි ක්‍රීඩිකාවගේ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ වර්ණ ප්‍රදානය සම්බන්ධයෙන් ප්‍රශ්නය ඇයි අපි තවදුරටත් අල්ලගෙන ඉන්න ඕන කියන කාරණය හරි වැදගත්. විශේෂයෙන්ම මේ සිදුවීම අදාළ වන්නේ චරිත්මා සිනලිට සහ සිරිමාව බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට පමණක් නෙමෙයි. මේ වගේ සිදුවීම් මේ වගේ වර්ණ රාත්‍රීන් වල නැත්නම් වර්ණ ප්‍රදානයන් වල සිදුවෙන අසාධාරණකම් අරන්තවත් වාර්තා වෙලා තියෙනවා. ඒවා අපිට ලියන්නත් වෙලා තියෙනවා. කතා කරන්නත් වෙලා තියෙනවා. හැබැයි මේ සිදුවීමේදී වැදගත් දේ Tamanට සිදුවුණු අසාධාරණය සම්බන්ධයෙන් මේ සිසුවිය නැගී සිටීමයි. ඒ නිසා තමයි වැඩි දිනෙක මේ ප්‍රශ්නයට තමන්ගේ අවධානය යොමු කළේ. සමහර අය මේ ප්‍රශ්නය එසේ නොකළ යුතුයි කියන කාරණය නැත්තම් ඒක ඉවසා දරා ගන්න ඕනේ කියන කාරණය කතා කරනවා. මම දන්නේ නැහැ. ඔබ ඔබේ දරුවාට අසාධාරණය දරාගෙන ඉන්න. අසාධාරණයට එකඟ වෙන්න. උස් තැන් වලින් පුප්පනකොට හිස නමන්න. මිටි තැන් වලින් නම් පමණක් අරියාදු වෙන්නේ. ඒවට එරෙහිව නැගී සිටින්න කියලා උගන්වන්න කැමතිද කියලා. තමන්ගේ දරුවා ඒ විදිහට ජීවත් වෙන්න කැමති කෙනෙක්ද? නැත්නම් එහෙම කෙනෙක් කරන්නද තමන්ගේ දරුවාව උස්මහත් කරලා හදන්නේ උගන්වන්න කියන කාරණේ ප්‍රශ්නයක්. මම හිතන්නේ තමන්ගේ දරුවා යහපත වෙනුවෙන් නිවැරදි දේ වෙනුවෙන් සාධාරණත්වයේ වෙනුවෙන් සටන් කරන ඒවයින් ජයග්‍රහණය ලබන්න පුළුවන් ශක්තියක් තියෙන දරුවෙක් කරන්න අපි කැමති වෙන්න ඕනේ. ඒක තමයි අපේ පීතෘ හැඟීම වෙන්න ඕනේ. ඒක තමයි අපේ මාතෘ හැඟීම වෙන්න ඕනේ. ඒක තමයි අපේ වැඩිහිටිය අදහස වෙන්න ඕනේ. හැබැයි මේ චනිත්මා සිනලගේ කාරණේදී ඒ සියල්ලටම වඩා වැදගත් මේ වගේ සිදුවීම් සිදුවෙන බොහෝ වර්ණ ප්‍රධානයන් ගැන අපි දන්නවා. ඒ සියලු වර්ණ ප්‍රධානයන් මේ චනිත්මාගේ සිදුවීමත් එක්ක චනිත්මා මතු කළ කාරණෙත් එක්ක චනිත්මා සමාජගත කළ කාරණයත් එක්ක එක ප්‍රමිතියකට ගෙනෙන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් අධ්‍යාපන අමාත්‍යාංශයට. දැනටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත ලංකා ක්‍රීඩා වර්ණ ප්‍රධානයක් පවත්වනවා. ඒ ක්‍රීඩා වර්ණ ප්‍රධානයේදී ඔවුන් සම්මාන දෙන්න වර්ණ ලබා දෙන්න ඒ හොඳම ක්‍රීඩකයා ක්‍රීඩිකාව තෝරන්න කුමන නිර්ණායකයන් අදාළ කරගන්නවාද කියන කාරණය චක්‍රයකයක් මගින් හැම පාසලකකට එවලා ඒ පාසල් වල වර්ණ ප්‍රධානය ඒ චක්‍රයකට අනුව කරන්න කියලා කිව්වොත් චනිත්මාට සිදුවුණු සිදුවීම නැවත වෙන්නේ නැහැ. ලංකාවේ සෑම පාසලක් සම්බන්ධයෙන් වර්ණ ප්‍රධාන සම්බන්ධයෙන් පොදු ප්‍රමිතියක් ගොඩනගෙනවා. ඒ ප්‍රමිතිය අභිභව යනවා නම් ඒවා ඉක්මවා යනවා නම් ඒ අනුව කටයුතු කරන්නේ නම් ඒ සිසුවාට හෝ සිසුවේට ඒ වෙනුවෙන් පෙනී හිටින්නට යම්කිසි නෛතික ලියවිල්ලක් පදනමක් හැදෙනවා. එතකොට මේ සිදුවීම සඳහා ඊටාම අනවශ්‍ය විදිහට තවත් පිරිසක් චනිත්මාට නොවන මේ සම්මානය ගත්තු ක්‍රීඩිකාව අල්ලගෙන ඇයවත් යම්කිසි ආකාරයකට අපහසුතාවට පත් කරන්න උත්සාහ කරනවා. අපි කොයි වෙලාවකවත් අපේ සටහනකවත් චනිත්මාට නොමැතිව සම්මාන ලැබුණු ක්‍රීඩිකාවගේ නමවත් සඳහන් කරන්නේ නැහැ. ඇය අදාළ නැහැ. චනිත්මාට අසාධාරණයක් කර තිබෙන්නේ ඇයි නෙමෙයි. ඒ පාසලේ පරිපාලනය සහ ඒ වර්ණ ප්‍රධාන උත්සවය කරන ලද කමිටුව නැත්නම් නිර්ණායක සම්බන්ධයෙන් තීරණය කරපු විනිශ්චය කරපු කමිටුවෙන් තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එතකොට චනිත්මාට ඒ පාසලට නොවි සමස්ත පාසල් පද්ධතියේම වර්ණ ප්‍රධාන උත්සව නිර්මාණය කරන ආකාරය නැත්නම් ඒවා පවත්ව යුතු කාරණය සම්බන්ධයෙන් පොදු ප්‍රමිතියක් හදාගන්න සමස්ත ලංකා පාසල් වර්ණ ප්‍රධාන ප්‍රමිතිය ඒ නිර්ණායකයන් එළියට ගේන්න කියන කාරණය තමයි අපි අධ්‍යාපන අමාත්‍යාංශයට කියන්නේ. ඒ වගේම
දැන් මේ පාසල සහ චනිත්මා අතර අර්බුදයක් හදමින් යම් කිසි පිරිසක් ගොඩ යන්න උත්සාහ කරනවා. මේ ප්‍රශ්නේ අගට මුලට නිවැරදිව යන්නේ නැහැ. ඒකට චනිත්මා ස්කොස් ක්‍රීඩිකාවක්, සම්මාන ගත්තු ක්‍රීඩිකාවක්, පිහිනුම් ක්‍රීඩිකාවක්. ඒ ක්‍රීඩාවන් දෙක නියෝජනය කරන පිරිස අඩු වැඩි වීම මත මේ සම්මානයේ වටිනාකම තීරණය කරන්න උත්සාහ කරනවා. චනිත්මා ඉදිරිපත් වී තිබෙන තරඟාවලි මොනවාද ජාත්‍යන්තර වශයෙන්? ඒවැදී චනිත්මා දක්වා ඇති දස්කම් මොනවාද? එතකොට අර සම්මානය ගත්තු අනිත් ක්‍රීඩිකාව ඉදිරිපත් වෙති ජාත්‍යන්තර තරඟ මොනවාද? ඒවෙන් ලබා ඇති ස්ථාන මොනවාද? විශේෂයෙන්ම ඉසව්වකදී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමක් සිද්ධ වෙනවා. ජාතික මට්ටමින්, ජාතික සූරයන් හැටියට. කනිෂ්ඨ ක්‍රීඩිකාවන් ඉක්මවමින් මුළු ලෝකයේම සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේදීත් චනිත්මා ඉන්නේ කොතනද? අර ක්‍රීඩිකාව තමන් සහභාගී නිසව්වක ඒ දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. මේ ඉතාමත් සරලව සාධාරණව විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න. ඉදිරිපත් වී තිබෙන තරඟවල ගුණාත්මක භාවය මොනවාද? ඒවෙන් ලබාපු ස්ථාන මොනවාද? ඒවෙන් තමයි අපිට දක්ෂයා තෝරගන්න වෙන්නේ. අපේ රටේ මේකට ඉන්නේ 10යි, අරකට ඉන්නවා 100ක්. ඒ වගේ කතා හරි එකඟ වෙන්න පුළුවන් කාරණා නෙමෙයි. වඩාත්ම ජාත්‍යන්තර මට්ටමින් ඇගීම් ලබන ජාත්‍යන්තරයට වැදගත් ක්‍රීඩිකාව තමයි රටට වැදගත් වෙන්නේ. නිසා අපි මේ දෙන්න ගැනම වැරද්දක් කියන්නේ නැහැ. උන් දෙන්නට අවශ්‍ය ශක්තිය, මඟ පෙන්වීම, අනුග්‍රහය, ඇගයීම මේවා ලබා දීම සම්බන්ධයෙන් නෙමෙයි මම කියන්නේ. අපි කියන්නේ සිද්ධිය සම්බන්ධයේදී චනිත්මාව චනිත්මාගේ මතුවීම, චනිත්මා ඉදිරිපත් වීම හැරුවට ලක් කරන්න එපා. ඒක වැරදි වැඩක්. ඒ වගේම තවත් පිරිසක් උත්සාහ කරනවා ෆතුමි කියන ලංකාවේ හිටිය අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව මේ ස්කොස් ක්‍රීඩිකාව සහ චනිත්මා අතර අර්බුදයක් නිර්මාණය කරන්න. චනිත්මාගෙන් ෆතුමිට යම්කිසි අසාධාරණයක් වෙන, එසේ නොවුනා නම් චනිත්මා ඉන්නේ නැහැ. ඒ වගේ කාරණා ටිකක් කියන්නේ. ඒ තර්කයේ එක තැනක ඔවුන් කියනවා චනිත්මාගේ පියා ජාතික පුහුණුකරු වීම නිසා චනිත්මට අවස්ථාව ලැබුණා මේ මොහොතේදී ෆතුමි ඉක්මවා යන්න කියලා. පළවෙනි කාරණය ඔය කියන මොහොතේදී පුහුණුකරු හැටියට ලංකාවේ වැඩ කරේ, ප්‍රධාන පුහුණුකරු හැටියට වැඩ කරේ පාකිස්තාන් ජාතික රහමන් ගුල්. ප්‍රශ්නේ එන්නේ තේරීම සම්බන්ධයෙන්, පුහුණුකාරීත්වය සම්බන්ධයෙන් නෙමෙයි, තේරීම් තරඟ සම්බන්ධයෙන්. තේරීම් තරඟ සම්බන්ධයෙන් එළියට නොයන කතාව තමයි ෆතුමි එක් තරඟයක් ජයග්‍රහණය කරන, එක් තරඟයක් පරාජය වෙනවා. ඉන් අනතුරුව ඇය ආබාධ තත්ත්වයක් කියා තරඟය ඉතිරි තේරීම් තරඟ වලට නැත්නම් ශ්‍රේණිගත කිරීමේ තරඟ වලට, තෝරා ගැනීම තරඟ වලට සහභාගී වන්නේ නැහැ. කිසිදු ක්‍රීඩිකාවක් ජාතික මට්ටමේ ජාතික සූර්ය වුණා කියලා, නැත්නම් ක්‍රීඩකයෙක් ජාතික සූර්යයා වුණා කියලා ආබාධ මත තරඟවලට සහභාගී කරගන්න නැති එක ප්‍රමිතියක්. ආබාධ සහිතව කෙනෙක් තරඟ වලට සහභාගී කරගන්නේ නැහැ කියන කාරණේ ඇත්ත. ලංකාවේ ඉන්න හොඳම බක්හර ක්‍රීඩාවක හොඳම ක්‍රීඩකයා වුණත් ඔහු ආබාධයකට ලක් වෙලා තියෙනවා නම් ඔහු තරඟ සංචාරයට ඇතුළත් කරගන්නේ නැහැ. වෙයි ෆතුමිගේ ඒ ඉන්ටර්වයුව එක ඇතුළෙම ඒ තත්ත්වය ගැන කියන්න මෙඩිකල් එකක් දෙන්න උත්සාහ කරා කියන කාරණේත් කියනවා. ඊළඟට ඒ කාරණේ නොකියන කාරණේ තමයි ෆතුමි විතින් සියලු තේරීම් තරඟ වලට සහභාගී නැහැ. චනිත්මා තමන්ට තිබිච්ච සියලු තේරීම් තරඟ වලට සහභාගී වුණා. ඇය සියලු තරඟ ජයග්‍රහණය කරනවා. ඇය ඒ මොහොතේදී ඒ ජයග්‍රහණය කිරීම නිසා අංක 1 බවට පත් වෙනවා. ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ ෆතුමි සහභාගී නොවීම සහ චනිත්මා සහභාගී වීම කියන කාරණේ පදනම් කරගෙන. සහ මේ තේරීම් තරඟ වලදී ෆතුමි තරඟ දෙකකින් පස්සේ සහභාගී නොවුණු නිසා ෆතුමි සහ චනිත්මා අතර තරඟයක් සිද්ධ වෙලත් නැහැ. ඒ නිසා කාට හරි උදව් කරන්න කවුරු හරි අරගෙන
ඒ පුද්ගලයාගේ උවමනාව නිසා හෝ තමන්ගේ පෞද්ගලික උවමනාවක් නිසා හෝ තව කෙනෙක් අපහසුවට අසාධාරණයට පත් කරන්න එපා. ඒ නිසා චනිත්මා සහ ෆතුමිගේ සිද්ධියේදී කිසිම අවස්ථාවක ෆතුමි චනිත්මාට අභියෝග කළවත් චනිත්මා ෆතුමිට අභියෝගයක් වෙලාවක් නැහැ. ඒ තේරීමට බලපෑවේ තේරීම් තරඟවලට සහභාගී වූ සහ සහභාගී නොවූ කියන කාරණා දෙක විතරයි. ඒ වගේම ස්කොෂ් වගේ ක්‍රීඩාවක එක් ක්‍රීඩිකාවක් විතරක් ඒ තරඟාවලියට අරන් යන්නේ නැහැ. ඔය කියන තරඟාවලිය සම්බන්ධයෙන් තොරතුරු Google එකේ අවශ්‍ය නම් තියෙන බලා ගන්න පුළුවන්. එතකොට ෆතුමි එළියට ගියා යනකොටත් චනිත්ම හිටිය අංක 2කට. කිසිදු තේරුම් ගැනීමක් නැත්නම් තේරීම් තරඟ නොපවත්වා දෙන්නෙක් මේ තරඟ සංචාරයට අරගෙන ගියා නම් ඒ යන්නේ ෆතුමි චනිත්මයි දෙන්න. චනිත්ම කාටවත් අසාධාරණයක් කළා නැත්නම් බලපෑමක් කළා කාගේ හරි පහනින් එළිය බලලා ඒ වෙනකොටත් ජාතික කණ්ඩායමේ සංචාරයේ ඇතුළත් වෙන ක්‍රීඩිකාවන් දෙන්න එක්කෙනෙක් වෙන්න එහෙම අවශ්‍යතාවයක් ඇයට තිබුණේ නැහැ. ඇය ඒට සුදුසු මට්ටමක හිටියා. ඒක තමයි ඇත්ත. ඒ නිසා මේ ප්‍රශ්නය ඉතා වැදගත් තැනකට ගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ කතා කරන කවුරුත් තමන් ආරක්ෂා කරන්න උත්සාහ කරන පුද්ගලයෙක් ඇති. තමන් කැමති පුද්ගලයෙක් ඇති. තමන්ට හිතවත්කම් මිත්‍රකම් ඇති. ඒ සියල්ල අමතක කරන්න. එක මොහොතකට. චනිත්මාත් අමතක කරන්න. මේ සිදුවීම ඇතුලේ ලංකාවේ වර්ණ ප්‍රධානයන් සිද්ධ වෙන සියලු පාසල් වලට කාටවත් අසාධාරණයක් කරන්න වැරැද්දක් කරන්න බැරි විදිහේ ප්‍රමිතියක් ගොඩනගන්න චනිත්මා හදපු වේදිකාව ඊටාම වටිනවා. ඊටාම වටිනවා. අන්නේ වේදිකාව උඩ ඉඳලා මතයක් ගොඩනගන්න සමස්ත ලංකා පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රධානයට අදාළ නිර්ණායකයන් සෑම පාසලක්ම තමන්ගේ පාසලේ වර්ණ ප්‍රධානය කරන අවස්ථාවේදී භාවිතා කළ යුතුයි කියන කාරණය. ඒක චක්‍රලේඛයක් මගින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පාසල් වලට ලබා දෙන්න සලස්වන්න. වැඩේ පහසුයි. එතකොට අසාධාරණයක් වුණාද නැද්ද කියන කාරණය ලංකාවටම බලපාන එක ප්‍රමිතියක් ඇතුලේ තමයි සිද්ධ වෙන්නේ. කුමන හෝ දෙයක් සිද්ධ වෙන්න එක සීමාවක් මායිමක් මිනුම් දණ්ඩක් හැදෙනවා. හැම කෙනෙක්ටම හැම පාසලකටම. ඒ නිසා අපි අන්නේ කාරණය සඳහා උත්සාහ කරමු. එහි ආරම්භය හැටියට මේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාත් යම් කිසි තැනක කියලා තිබුණා ඔවුන් මේ ගැන සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා කියලා. එහෙනම් ඒ ආරම්භයක් හැටියට මේ ප්‍රශ්නය මතු කරපු මේ ගැටලුවෙන් අසාධාරණ ලක්වුණු චනිත්මාටත් සාධාරණයක් ලබා දෙන ගමන්ම මේ වැඩේ කරන්න පටන් ගත්තොත් බම හොඳයි. වැඩේ දැන් තියෙන්නේ මයි සිරිමා බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති අතේවත් චනිත්මා අතේවත් කාගේවත් අතේ නෙමෙයි. මේ වැඩේ ලස්සනට ප්‍රශ්නයක් නොවෙන්න ඉදිරියටත් කාටවත් ප්‍රශ්නයක් ඇති නොවෙන්න විසඳීමේ වගකීම තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතේ. ඒ නිසා සමහර විට අධ්‍යාපන පරිපාලන විභාගයෙන් පත් වෙච්ච ඉහළ නිලධාරීන් එවැනිම තත්වයක එවැනිම වගකීමක් දරන සිරිමා බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති වෙනුවෙන් මේ තත්ත්වය පමා කරමින් ඉවසමින් තව මේ ප්‍රශ්නේ ව්‍යාකූල කරමින් බොරු සමාජගත කරන්නට ඉඩ දෙමින් බලා ඉන්නවද කියන කාරණය තමයි අපිට තියෙන සැකය. කිසිම දේශපාලඥයෙකුගේ ආණ්ඩුවේ එහෙම බලපෑමක් නැහැ. මේ කාරණා දිහා බලන් යනකොට ආණ්ඩුවට කැමති අයත් චනිත්මගේ පැත්තෙත් අනිත් පැත්තෙත් හිට ගන්නවා. ආණ්ඩුවට අකමැති අයත් චනිත්මගේ පැත්තෙත් අනිත් පැත්තෙත් හිට ගන්නවා. හැබැයි අපි චනිත්මගේ පැත්තේ හිට ගන්න ප්‍රධාන කාරණය තමයි මේක ඊටාම හොඳ අවස්ථාවක් මුළු ලංකාවේම සමස්ත පාසල් පද්ධතියේම පාසල් වර්ණ ප්‍රධාන උත්සවයක් පැවැත්විය යුත්තේ කෙසේද කියන කාරණය සම්බන්ධයෙන් ප්‍රමිතියක් හදන්න. දැනට ඒ සඳහා සුදුසුම දේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සතුව තිබෙන සමස්ත ලංකා පාසල් වර්ණ ප්‍රධාන උත්සවයේ නිර්ණායකයන් ඒවාට අදාළ කරගන්න කියා නිකුත් කරන චක්‍රලේඛය කියන කාරණෙත් අපි විශ්වාස කරනවා. ජය වේවා. චනිත්මාටත් සියලු පාසල් දරුවන්ටත් තමන්ගේ දක්ෂතාවය
සාධාරණ ඇගීමක් ලැබේවා.